ඉතින් කොහොමද ඔයාලට මං අදත් ඔයාලත් එක්කලා මේ රසවත් වඩේ එකක් හදන හැටි තමයි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාව බලන ඔයාලා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ රසවත් වඩේ එක හදාගන්නේ කියලා. මෙතන මම පරිප්පු 250ක් අරන් තියෙනවා. ඒ වගේම ලුණු ගෙඩියක් හීනයට කපලා තියෙනවා. මේ හීන් කොච්චි කියන්නේ කොච්චි කරල් ටිකක් කපලා රඳිනවා. කරල් 25ක් විතර තියෙනවා. කරපිංච ඉත්තක් අරන් තියෙනවා. පොල් මිටක් අරන් තියෙනවා. ඒ වගේම තව ලුණු ඕන කරනවා, පොල් තෙල් ඕන කරනවා. අපි මේ පරිප්පු ටික බ්ලෙන්ඩර් එක ආධාරයෙන් අඹරගෙනමු ඉස්සරලම. දැන් මේ බ්ලෙන්ඩර් කරගත්ත පරිප්පු ටික මේ කෑලි හිටින තමයි මේක බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. මම ඉස්සෙල්ලම ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒක ඔයාලගේ රස අනුව තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ හීනෙට කපාගත්තු කරපිංච ටික, කොච්චි ටික මේ හීනෙට කපපු ලුණු ටික. ඊට පස්සේ මම මේ පොල් ටිකක් එකතු කරනවා. දැන් මේ ඔක්කොම එකතු කරලා අනා ගන්න තමයි ඕනේ හොඳට. දැන් අපි පිටි අරගෙන මේ කොච්චි කරලා මැදි වෙන්න ගත්තේ. දැන් ඔහම හැඩයට හදා ගන්නවා. මම දැන් වඩේ ටික හදාගෙන තියෙන්නේ. මේ ටික අපි බෙදගමු දැන්. දැන් මම මේ තාච්චියක් ලිපේ තියාගත්තා. ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. අපි දැන් මේ ටික බෙදගමු. මගේ තාච්චිය පොඩි නිසා ගොඩක් දාන්න බෑ එකපාර. අපි ටික ටික බෙදගමු. දැන් මේ මං වඩේ ටික ඔක්කොම බෙදගත්තා. මේ රවුම් හැඩ වගේම නම් මේ හැඩවලට වඩේ බෙදගත්තා. ඇත්තටම හරි සුවඳයි. මේ බලන්නකෝ ඇතුළත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඇත්තටම හොඳ රසකුත් තියෙනවා. ඉතින් මම තේකුත් හදාගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔයාලත් නිදහසේ ඉන්න වෙලාවට මේ වගේ පරිප්පු වඩයක් හදලා රස බලන්න කියලා මම ඔයාලට ඉල්ලනවා. ඔයාලගෙන්. ඉතින් මම අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් එක්කලා ඔයාලත් එක්ක එකතු වෙනකම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.